සති දෙකකට විතර හරියන්න බඩු ටිකක් ගන්න යන්න සුපර් මාකට් එකට. සුපර් මාකට් එක ඇතුළේ නම් වීඩියෝ කරන්න අමතක වුණා. ගෙදර ආවිල්ලා මම බඩු ටික පෙන්නන්න. මේ තියෙන්නේ මම ගත්ත බඩු ටික මට ওই ටිකට 5703ක් ගියා ටැක්ස් එක්ක. මේක ජැපනීස් ග්‍රීන් ටී එකක්. මේක 88යි. මම දැන් ප්‍රයිස් කියන්නේ ටැක්ස් නැතුව. ඊට පස්සේ මේක පැස්ටා සෝස් එකක්. ඒකට ගියා 358ක්. මම සාමාන්‍යයෙන් පැස්ටා කන හන්දා පැස්ටා සෝස් එකක් ගත්තා. මම normally පැස්ටා සෝස් ගන්නවා එක එක ඒවා අරගෙන try කරලා බලනවා මොකද්ද හොඳ කියලා. මේ පාර කලින් අරන් නැති જાති එකක් ගත්තා. ඊට පස්සේ බොන්න මැංගෝ ජූස් එකක් ගත්තා. ඒකට ගියා 228ක්. ඊට පස්සේ ඉතින් පොඩි බඩගින්නක් ඇදුරාම නිකන් මොන හරි ස්නැක් වගේ කන්න කියලා හිතාගෙන ගත්තා පොටේටෝ චිප්ස්. ඒකට එකකට 168 ගානේ ගියා. මම සාමාන්‍යයෙන් මයොනයිස් කැවෙනවා ගොඩක් වැඩිපුර. එතකොට මයොනයිස් කිලෝ එකක් ගත්තා. ඒක 488යි. ඊට පස්සේ ටොමැටෝ සෝස් එකක් ගත්තා කිලෝ එකක්. ඒක 258යි. ඊට පස්සේ හැමදාම චිකන් කන හන්දා වෙනසකටත් එක මාළු එකක් කරන් බැලුවා. ඒක 731ක් වුණා. ඒක තමයි චුට්ටක් ගාන ගියේ. චිකන් ගත්තත් ඉතින් ඒ ගාන වගේම යනවා සාමාන්‍යයෙන්. මේ තියෙන ජපනීස් කරාගේ පැකට් දෙකක් ගත්තා මම. බ්‍රෑන්ඩ් දෙකකින් ගත්ත එකක් 478යි අනිත් එක 448යි. මං ගාව එක පැස්ටා පැකට් එකක් තිබ්බම මම එකක් ගත්තා. ඕකට වුණා 138ක්. මේ සොසේජ් එකත් මම සාමාන්‍යයෙන් හැමදාම වගේ ගන්නවා ගියොත් ඕක ලංකාවේ රහටම සෙට් වෙනවා. ඕක 368යි ග්‍රෑම් 800ක් තියෙනවා මට මතක විදියට. ඒක තමයි මට සෙට් වුණා මෙහි තියෙන හොඳම මේ සොසේජස් එක. ඊට පස්සේ අපි කවුරුත් කණ්ඩාස පරාටා. මම පරාටත් කනවා. ගොඩක් වෙලාවට පරාටා 3ක් ගත්තා. එකක කැලි 5ක් තියෙනවා. පරාටා පැකට් එකක් වෙනවා 228ක්. තව මම ගත්තා ග්‍රේටඩ් චීස් එකක්. ඒක 458ක් වුණා පැස්ටා වලට එමෙ දාලා කන්න. ඊට පස්සේ බිත්තර එකක් ගත්තා. බිත්තර එක 220ක් වුණා. ඉතින් ඔය වලට ඔක්කොටම මට 5281ක් ගියා. ඊට පස්සේ ටැක්ස් එක 108ක් ගියා. 422යි ඔක්කොමත් එක්ක 5703ක් ගියා. සාමාන්‍යයෙන් ඔය ටිකෙන් මට සති දෙකක් වගේ සර්වයිව් වෙන්න පුළුවන්. මෙච්චර කාලයකට කාපු විදිහ බැලුවාම අපි බලමු. තව මට මීට අමතරව කියන්නේ මම රැට ඔන්න සැලඩ් එක කනවා සාමාන්‍යයෙන්. ඒකට යනවා සති දෙකකට 1500ක් වගේ වියදමක්. ඒ ටික ඔක්කොම බැලුවාම ටික බලපුවාම මට සාමාන්‍යයෙන් සති දෙකකට 8000ක් වගේ ගාණක් එනවා තනියෙන් කන්න. මේ ඇවිල්ලා කඩෙන් කන කෑම නැතුව තමයි මේ ගාන සෙට් වෙන්නේ. තව මේකට හරියට ඉන්ක්ලූඩ් වෙන්න ඕනේ අපේ හාල් ඊට පස්සේ බත් කන ඒ වියදම් ටික. ඒකත් නිකන් අපි ඇවරේජ් දාපුවාම නිකන් එතනටත් තව යෙන් 2000ක් වගේ ඇඩ් කරොත් එහෙම සති දෙකකට කොලයක් විතර වියදමක් යනවා කන්න. කොලයක් කියන්නේ ඔයගොල්ලෝ දන්නා මම හිතන්නේ යෙන් 10000ක්. එතකොට අපිට කැමරේ විතරක් ඇවරේජ් සාමාන්‍යයෙන් කොල දෙකක විතර වියදමක් මාසෙකට යනවා. කඩින් කෑවොත් එහෙම ඒ ටිකත් ඇඩ් කරොත් සාමාන්‍යයෙන් කොල දෙකමාරක් කොල 3ක් වගේ කන්න විතරක් වියදමක් යනවා එක්කෙනෙකුට මේ මම කන විදිහට. ඉතින් ඔයත් දැන්ට ජපානයේ ඉන්නගෙන ඉන්න ඕගොල්ලන්ට කොච්චර වියදමක් යනවද කියලා ඔයගොල්ලෝ දාන්න කමෙන්ට් වලින්. ජය වේවා. ඉතින් මම මේ බඩු ගත්තේ කොහෙන්ද කියලා කිව්වොත් මම මේවා ගත්තේ ගියොමු සුපර් මාකට් එකෙන්. ජපානයේ ඉන්න අය නම් දන්නවා. ඒක සාමාන්‍යයෙන් බජට් ෆ්‍රෙන්ඩ්ලි සුපර් මාකට් එකක්. සාමාන්‍යයෙන් ගණන් අඩුයි. ඒකෙන් අරගෙන තමයි මට ඔය ගාන සෙට් උනේ. මම මේකට මංගා ෆොටෝ ටිකකුත් ඇඩ් කරා කියන්න දේවල් ගොඩක් තිබ්බන්ද. ඒ ටිකත් බලාගෙන යන්න. thank you.